ආයෙත් කද අපි ඇවිල්ලා ඉන්නේ අවිස්සාවලට සීතාවක පුරේට ඇවිල්ලා ඉන්නේ. කවුරුත් නොදකපු ලස්සන තැනක් පෙන්වන්න හදන්නේ කොබෝතුරාගල. අද අපිත් එක්ක ට්‍රිප් එකට ජොයින් වුණා. ඕගොල්ලෝ සමහර මේගොල්ලෝ දැකලත් ඇති. එන්න බලන්න සෙට් එක. ඉතින් මේ බුකිය වළංග රැල්ල කියලා ගියා මතකද දැන් අර හට්ටිය ඔලුවේ දාගෙන ෆොටෝස් ගහපු සෙට් එක. හායි ඉතින් කොහොමද? රාමෙන් තමයි ඒගොල්ලෝ කියන්නේ රාමෙන්. ඉතින් මේ අපි දැන් ගාලට නගින්න හදන්නේ. නගිමුනේ. නගිමු එකෙන්ම නගිමු ගාලේ. හන්දරයක් සමුනා ඉරලා ගිහිල්ලා ස්පැගටි දහමේ සත්‍ය පේන්න තියෙන්නේ නේද උතන? තියෙනවනේ. ඒක තමයි අපිට වෙන්නේ මේ බලාපොරොත්තු නොවන දෙයක්. ඔව් ඉතින් අපි ගලට ඇවිල්ලා ඉන්නේ කොබෝතුරා ගලට. මේ ඇත්තට මේ ගල යූස් කරලා තියෙන්නේ මේ ඒ කාලේ කියන්නේ දැන් මේ සීතාවක රාජධානී කාලේ මේ සතුරා එනවාද කියලා බලන්න. ඒ කියන්නේ මේ කුඩට නැගලා මේ සතුරා එනවාද කියලා බලන්න තමයි යූස් කරලා තියෙන්නේ. රාජසිංහ රජතුමාගේ කාලේ. සතුරා එනවා නම් ටැග් ගල් බිමට වෙන්නනේ. ඉතින් මේ ගොඩක් මේක ගැන විස්තර අපි දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා බලන්න අනිවාර්යෙන්. ලොකේෂන් එකක් දාන්න. ඉතින් මේ ඇත්තටම කියන්නකො මොකක්ද මේ වළංග රැල්ල කෙවින්? මේක ඇවිල්ලා මේ ඔයගොල්ලෝ එහෙනම් ෆන් එකේ ඉන්නවනේ වෙයි. ෆන් කල්චර් ගන්න. වළඳක් දාගෙන පැකටියක් කාලා අපි ආතල් එකේ ඉන්නවා. අනිවාර්යයෙන්. දැන් ඔයාද මේක ලංකාවේ ක්‍රියේට් කරේ? මේක ලංකාවේ ක්‍රියේට් කරේ මමයි. මේ කොහෙද මේක ඇත්තට මුලින්ම මේ පටන් ගත්තේ මේ සීන් එක? මේක පටන් ගත්තේ ඇමරිකාවේ. ඇමරිකාවේ දැන් පටන් ගත්තේ. ඉතින් අපි මේක ලංකාවට ගෙනල්ලා මේ පැකටි කන්‍යාවෝ තියාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවනේ. ආතල් එකේ ඉන්නවා. මොකද්ද ඔය රහස ඇත්තටම අපිට කියන්න ඕනේ මේ කොහොමද මේ අපිට එක කෙල්ලෙක්වත් නැහැ. මේවද? අනිවාර්යයෙන්. රහස් ගොඩක් තියෙනවා. අපි පොඩි රහසක් අනාවරණය කරන්න දැන් මේ පොඩි සුද්ධ වූ පානයක් තියෙනවා. අනිවාර්යයෙන්. මේකේ මේ ගහලා දැන් පුරුෂ ශක්තිය වර්ධනය කරගෙන. ඒ කියන්නේ ඉස්සර රජ කාලේ රාජසිංහ කාලේ ඉඳන් රාජසිංහ ගැහුවෙත් මේක. මට චොට්ටක් ගාලා පුරුෂ ශක්තිය නේද? ගාලා බලන්න මේ ඕකේ අපි සුපිරිද? මේක නම කියන්නේ නැහැ. මොකද මේ පාර අපිට ස්පොන්සර් කරන්න බෑ කිව්වා. ඔය මට අපිට තියෙන බ්‍රෑන්ඩ් එක මොකද බ්‍රෑන්ඩ් එක කියන්න බැරිද? මොකද අපිට ස්පොන්සර් කරන්න බෑ කිව්වා. ස්පොන්සර් කරොත් තමයි අපි නම කියන්නේ. පට්ටබ. හැබැයි නියමයි අපි මේ කන්ද නෑගේ මාර පිපහසෙක ඉන්නේ. මේක බිව්ව ගම හැබැයි අඩු වුණා. අර ඕගොල්ලෝ තමයි මේගොල්ලෝ වැඩිපුර බීලා. ඒගොල්ලෝ මේගොල්ලෝගේ මොකද්ද වැඩිනේ කන්නෑ ශක්තිය? ඉතින් මේ කියන්න විස්තරය අපි දැක්ක අර මේ හට්ටි දාගෙන තරංග එහෙම තියෙනවා Facebook එකේ. මොකද්ද දැන් ඒ කියන්නේ මේ හට්ටිය මොකද්ද මේ නිරූපණය කරන්නේ මොකද්ද? හට්ටිය නිරූපණය වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. හට්ටිය නිරූපණය වෙන්නේ ආතල් එකේ ඉන්න පොරක් කියන එක නිරූපණය. ආතල් ඉන්න පොර. ඒ කියන්නේ ආතල් එකේ ඉන්නවනේ හට්ටියක් දාන්න ඕන කියලා තමයි. හට්ටියක් දාන්න ඉන්න ඕනේ ඔළුවේ. ඒක තමයි ඔළුවේ හට්ටි නෑ. ඒක තවත් මේවා තියෙන ඉතින් අපි හට්ටියක් ඔළුවේ දාගෙන ඔය මේ කොයි හරි ගනකොට ඔළුවට පොල් ගෙඩියක් වගේ වැටෙනා කියන්නේ. ඒක අර හට්ටියෙන් ආරක්ෂාවක් ඇති වෙනවා. ඒක තමයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒකට අර මූලිකම දේ තමයි ඒක. හරියට පැහැදිලි. මේ මම දැක්ක අපේ රජාමල්ලි රජී සඳරුවනුත් මේ ඒක ස්පෙකට් දාමට වැරදගත්තා. ඊට සුළු වෙලාවකට කලින් මේ ස්පෙකට් දාම වැරදගත්තා. මම දැක්ක මේ මට තව කවුද මන්ද කිව්වා අර මේ දවස්වල ජනප්‍රිය ගායකයෙක් කෙනා ගඩොල් ඔලුවා කියලා. නේද? ගඩොල් ඔලුවත් මේ ස්පෙකට් දාම වැරදගෙන දාර අච්චර කන්නාවිය. ඔව් ඒක තමයි අනිවාර්යයෙන්. අස්තකන් ඒ ගඩොල් ඔලුව ගඩොල් හැදෙට ඔලුව හැදිච්ච එකට ප්‍රතිකාරයක් ඉතින් මෙතන කොලෙන්ඩරයක් පළදිනවා. ඔව්. ඒක ඒ දිගටම පැලවෙනොත් ගඩොල හැඩේ විඳලා කොලෙන්ඩර් හැඩයකට ඔලුව පස් වෙන්න පුළුවන්. ඒක ඉස්සර ඉඳන් ඒ පැලදලා තමයි ගඩොල් ඔලුව හැඩයට ඇවිල්ලා තියෙන්නේ. හරි. මොකද එයා පැලදලා තියෙන්නේ ටිකක් අර හතරස් හැටි මේකත් එක්ක කලින් පැලදලා තියෙන්නේ. ඒක දැන් අර ගඩොල් ඔලුව හැඩයට වෙලා තියෙන්නේ. දැන් එයා ඒක මාරු කරලා රවුම් කොලෙන්ඩරයක් කිරිකොට්ටක් පළදිනවා. කවි කාබෝනාරා කියන්නේ කවුද? කාබෝනාරා කියන්නේ එයා තමයි මේ ලෝකේ ගත්තත් ලංකාවේ ගත්තත් ඒ මේ ආගමේ ඉන්න නායකයා විදිහට සැලකෙන පුද්ගලයා. ඉස්පැකටි ආගමේ නායකයා. නායකයා කියලා කියනවා අපි දන්නේ නැත්ත. ඔව්. මම දැක්ක කාබෝනාරා ළඟදි වෙනවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඔව් දැන් අපි කාබෝනාරාගේ ඉන්ටර්විව් එකක් කරානේ. කරානේ.
මේ වගේ කන්නෑවියෝ තියාගෙන ෆුල් ෆන්න ඉන්නේ කොහොමද කියලා ඔයාලට බලන්න පුළුවන්. බලාගන්න මේ කන්‍යාවේ දිගටම අපේ channel එකේ ඉන්න. මේ මමත් දැන් හරියන්නේ නැහැ මට. මේ කොලන්ඩර් ඇතුළේ මටත් දිව මාත් හට්ටියක් හරි දාගන්න බා. මමත් අද ඉතින් මේ මේ ආගමට හරියන්නේ නැහැ. මේ වේලි වේලි ඉන්න බෑනේ බා හැමදාම. මේ හට්ටියක් තියෙනවා ගලෙන් පිටිපස්සේ. මොකද අපි හට්ටිය ගලෙන් පිටිපස්සේ දාලා පොඩ්ඩක් හට්ටියට අපි කරු කරනවනේ. අනිවාර්යයෙන්. මෙතන හට්ටිය අපි ගල දෙනවා ගලේ රෝල් රෝල් ගිහින් වැටුනොත් ඒක ලොකු අපරාධයක්. අනිවාර්යයෙන්. එහෙනම් ඒක ආරක්ෂිතව රයිට් අපි බලමු මේක දැන් මේ මෙතන මාර ලස්සන view එකක් තියෙන්නේ නේ ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාලා බලමු දිගට වින්න අපිත් එක්ක යන්නේ නම් පොඩ්ඩක් පටේ ඇවිදිමු රාමෙන් කන්‍යාවියන් මේ ඔහ ලබාගන්නේ ඇත්තටම සෙබිලි බලේ රහස තමයි තේ. ඔව්නේ. කාබන හරි.